සුවැති දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ලංකාව හරි අපූර්ව රටක්. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. වෙනත් රටවල් වල වතුර තියෙන ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ඒකේ ලීටර් එකක තියෙන ප්ලාස්ටික් අංශු ප්‍රමාණය ගණනය කරලා බලපුවාම ඒකේ අංශු ප්‍රමාණය 2,40,000කට අධික අංශු ප්‍රමාණයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒත් ලංකාවේ කරපු පරීක්ෂණයකදී මේ වතුර ලීටර් එකක බෝතලයක් අරගෙන බැලුවාම ඒකේ තියෙන්නේ අංශු 28ක වගේ ප්‍රමාණයක් කියලා තමයි හොයාගෙන තියෙන්නේ. හරි අපූර්වයි නේද? ඒ විතරක් නෙමෙයි තවත් දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි ලංකාවේ වතුර බෝතලයක් සාමාන්‍ය මාස 3ක් විතර තියලා බලපුවාම ඒකේ අංශු 28ක් විතර තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒක මාස 6ක් විතර යනකොට 22කට 20කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම අවුරුද්දක් විතර තියපු වතුර බෝතලයක් අරන් බැලුවොත් එහෙම ඒකේ තියෙන අංශු ප්‍රමාණය 12කට විතර අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කල්ගත වෙද්දි මේ ප්ලාස්ටික් වතුර බෝතලේ තියෙන අංශු වලට මොකද වුනේ? ඒවා අතුරුදහන් වුණාද? ඇත්තටම මේ තුල පවතින විද්‍යාත්මක පදනම මොකක්ද? අපි මේ වෙනකොට භාවිතා කරන ජලය ඇත්තටම සුරක්ෂිතයිද? මේ ප්ලාස්ටික් අංශු ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ ගියොත් එහෙම අපේ ශරීරයට ඇත්තටම අවශෝෂණය කරනවද? එහෙම නැත්නම් බහිස්රාවි පද්ධතිය හරහා ඉවත් වෙලා යනවද? ඉතින් ඇත්ත දැනගන්න මේ වැඩසටහන වට නරඹන්නම වෙනවා. ඉතින් දිගටම රැඳී සිටින්න නියුට්‍රින්පෝ සමගින්. නියුට්‍රින්පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න. www.nutrinposl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600 50620 වැඩි විස්තර 071 8යි 620යි 620. සාමාන්‍ය ලුණු කිලෝ එකක් අපි ආහාරයට ගත්තොත් එහෙම අපේ ශරීරයට ප්ලාස්ටික් අංශු 600ක් විතර එකතු වෙනවා කියලා අපි කලින් වැඩසටහනක කිව්වා. ඉතින් අපිට හිත හදා ගන්න පුළුවන් අපි ලුණු කිලෝ එකක් කන්න කොච්චර කාලයක් යනවද? ඉතින් පොඩි ප්‍රමාණයක්නේ ගන්න කියලා. නමුත් අපි වතුර දවසකට කොච්චරක් බොනවද? එක ලීටරයකින් අපේ ශරීරයට ප්ලාස්ටික් අංශු 2,40,000ක් ඇතුළත් වෙනවා කියලා වෙනත් රටවල් හොයාගෙන තියද්දී අපේ ලංකාවේ හොයාගෙන තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු 28ක් වගේ ප්‍රමාණයක් අපේ ශරීරයට මේ ඔස්සේ ඇතුළත් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වතුර ලීටරයක තියෙනවා කියලා. ඇත්තටම මේකේ පවතින විද්‍යාත්මක පසුබිම අපි මේ විදිහට පැහැදිලි කරගමු. සාමාන්‍ය මයික්‍රෝ ප්ලාස්ටික් අංශුවක් කියලා හඳුන්වන්න ඒ ප්ලාස්ටික් අංශුව මිලිමීටර් 5ට වඩා අඩු වෙන්න ඕනේ. මයික්‍රෝ ගණයේ ප්ලාස්ටික් අංශු අපිට මයික්‍රෝස්කෝප් එකක් වගේ පාවිච්චි කරලා අදාළ තාක්ෂණය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. නැනෝ ප්ලාස්ටික් අංශු හොයාගන්න තාක්ෂණය ලංකාව තුල ප්‍රචලිත නැහැ. ලංකාව තුල මේ තාක්ෂණය දැනට භාවිතා කරන්න බෑ. නමුත් වෙනත් රටවල් මයික්‍රෝ ගණයේ වලට අමතරව නැනෝ ගණයේ අංශු පවා හඳුනා ගැනීම සිදු කරනවා. අන්න ඒ කාරණේ නිසා තමයි ලංකාවේ තියෙන වතුර බෝතලයක සාමාන්‍ය මයික්‍රෝ ප්ලාස්ටික් අංශු 28ක් තියෙනවා කියලා අපි කිව්වට වෙනත් රටවල් ඒ ප්ලාස්ටික් අංශු විදියට ගත්තාම 2,40,000ක් විතර තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම තවත් හරි පුදුම දෙයක් මම කිව්වා. ඒ තමයි වතුර බෝතලේ කල් තියන්න ඒකේ තියෙන ප්ලාස්ටික් අංශු ප්‍රමාණය අඩු වෙනවා කියලා කිව්වා. ඇයි මෙහෙම වෙන්නේ? ඇත්තටම මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ අර මයික්‍රෝ ප්ලාස්ටික් අංශු තවත් කුඩා අංශු වලට කැඩිලා ගිහිල්ලා නැනෝ ප්ලාස්ටික් අංශු බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු කොච්චරක් තියෙනවද කියන එක විතරයි. ඒ නිසා මාස 3ක් තියලා අපි වතුර බෝතලේ අරගෙන බැලුවොත් ඒකේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු සාමාන්‍යයෙන් 28ක් විතර තිබුණාට මාස 6ක් ගියාට පස්සේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු 22කට එහෙම නැත්නම් 20කට විතර අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව මේකේ තිබිච්ච ප්ලාස්ටික් අංශු අතුරුදහන් වෙලා නෙමෙයි. තවත් කුඩා පාටිකල්ස් වලට කැඩිලා නැනෝ ගණයේ තත්ත්වයටපත් වෙලා. ඉතින් ඒක අපිට ඩිටෙක්ට් කරගන්න හැකියාවක් නැති වෙලා. ඊට පස්සේ මේක අවුරුද්දක් තියලා බලනකොට තවත් අඩු වෙලා 10ක් 12ක් විතර අඩු වෙලා. ඉතින් මෙන්න මේ තත්ත්වයටපත් වෙන්නේ අංශු ඉවත් වීම නිසා නෙමෙයි. අංශු ඉතා කුඩා අංශු වලට කැඩිලා අපට ඒක ඩිටෙක්ට් කරගන්න බැරි වීම නිසා. ඉතින් මෙතන තියෙන බැරෑරුම්ම තත්ත්වය තමයි අපේ ශරීරයට මේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු අවශෝෂණය කරගන්න බෑ. ඒ කියන්නේ අපි ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ මේවා ගත්තට මයික්‍රෝ ගණයේ තියෙන ඒවා අපේ ශරීරයට අවශෝෂණය වෙන්නේ නැහැ. මොකද ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ කුඩාන්ත්‍රයට ගිහිල්ලා කුඩාන්ත්‍රයෙන් මේ දේවල් අවශෝෂණය කරද්දී අපි දන්න පෝෂකයන් අවශෝෂණය කරනවා. ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ ඒවා අවශෝෂණය කරද්දී රුධිරයට තමයි මේවා එකතු වෙන්නේ. එතකොට මේකේ බැරියර් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය අංශු ඇතුළත් වීමේ හැකියාවක් නැහැ. ඉතා කුඩා සිදුරු තමයි සෛල අතරක් තියෙන්නේ. ඒ වගේම සෛල අභ්‍යන්තරයේ ඔස්සේ ගමන් කිරීමේ හැකියාවකුත් මේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු වලට අඩුයි. නමුත් නැනෝ ගණයට මේක කැඩුනට පස්සේ නැනෝ කියන ඉතා කුඩා අංශු වලට කැඩුනට පස්සේ අපේ රුධිරයට මේව අවශෝෂණය කරන්න පුළුවන්. පරීක්ෂණ වලින් අඳුරගෙන තියෙනවා මේ නැනෝ ප්ලාස්ටික් අංශු අපේ රුධිරයේ පවතිනවා කියලා. ඉතින් මෙන්න මේ අංශු ගිහිල්ලා අපේ අක්මාවේ තැන්පත් වෙනවා
වකුගඩුවේ තැම්පත් වෙනවා. වකුගඩු වලට හානි වෙනවා, අක්මාවට හානි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හෝමෝන පද්ධතියට බලපෑම් ඇති කරනවා. හෝමෝන පද්ධතියට බලපෑම් ඇති කරාට පස්සේ තමයි අපි අර කතා කරන මෙටබොලික් සින්ඩ්‍රෝම් වගේ දේවල්, මෙටබොලික් ඩිසීස් වගේ දේවල් ලෝකයේ තුල වැඩි වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දියවැඩියාව වගේ රෝගී තත්ත්ව, අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති වෙන්න මේක ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම වකුගඩුවට හානි වීමේ හැකියාව ඉතාම වැඩි. ඉතින් මේ වගේ තත්ත්ව නිසා අපේ දේහය ඉතාම ඉක්මනින් රෝගී තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹන ඔයා මේ වෙනකොට ජීවිතේ යම්කිසි කාලයක් ගත කරලා ඉවරයි. නමුත් මේ තත්ත්වය අනාගතයේදී තව තවත් දරුණු වෙලා අපේ දරුවන්ට මේකෙන් ඇතිවිය හැකි හානිය වැඩි. මේ වෙනකොට කැලණි ගඟේ තියෙන ජලය පරීක්ෂා කරලා බලද්දී ජලයේ ලීටරයක මේ මයික්‍රෝප්ලාස්ටික් අංශු 5ක් විතර ප්‍රමාණයක් තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. ඒකෙන් සතුටු වෙන්න බෑ. නැනෝ ප්ලාස්ටික් අංශු කොයිතරම් ප්‍රමාණයක් මේ ජලයේ තියෙනවද? ඉතින් සමහරව හිතනවා මේ ගංගාවක තියෙන උල්පත් වලින් එන හිතාම පිරිසුදු ජලය කියලා. නමුත් මේ පරිසරය විනාශ කරලා තියෙද්දි මේ වතුර ගලාගෙන එන්නේ මේ පරිසරය මත. එහෙම නැත්නම් පස මත. මේ පසට එකතු වෙලා තියෙන අංශු මයික්‍රෝප්ලාස්ටික් විදියටත් නැනෝප්ලාස්ටික් විදියටත් මේ ජලයේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ ශරීරයට ඉතාම හානිකර තත්ත්ව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තමයි අපිට මේක වළක්වා ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? මූලිකම දේ තමයි අපි ප්ලාස්ටික් භාවිතා කරන එක අඩු කිරීම. අපි කඩේට ගිහිල්ලා වතුර ලීටරයක බෝතලයක් අරගෙන ඒ වතුර එක බොනවා. එතකොටත් අපේ ශරීරයට මේ ප්ලාස්ටික් අංශු අති විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. අවුවේ තියලා තිබ්බොත් එහෙම එකතු වෙන ප්‍රමාණය තවත් වැඩි. ඒ වගේම මේ ප්ලාස්ටික් බෝතලේ ඊළඟට පරිසරයට මුදා හරිනවා. එකවරයි පාවිච්චි කරන්නේ. ඒ ප්ලාස්ටික් බෝතලේ අවසානට මුහුදට හෝ ජලාශයකට එකතු වීම සිද්ධ වෙනවා. නැවත අපේ ශරීරයට ඒක එකතු වීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය වළක්වා ගන්න අපි මේ බෝතල් පාවිච්චි කරන එක අඩු කරන්න ඕනේ. ඉතින් මේ ජලය පෙරාගන්නේ කොහොමද? හරියට මේ ප්ලාස්ටික් අංශු ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණය ගැනත් කියන්න කැමතියි. රිවර්ස් ඔස්මෝසිස් කියන ක්‍රමවේදය හරහා ජලය පෙරීමේ ක්‍රියාවලිය සිදු කරද්දී අපිට මේ මයික්‍රෝප්ලාස්ටික් අංශු ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. බොහෝ විට නැනෝ ප්ලාස්ටික් අංශුත් ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. 100% සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදියට හෝ පෙරා ඉවත් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. නමුත් තියෙන ගැටලුව තමයි ඒකෙන් පෙරලා ඉවරලා ආපහු දාන්නේ ප්ලාස්ටික් බෝතලයකට. ආපහු ප්ලාස්ටික් බෝතලයකට දාලා අසුරලා තියලා අපි ඒක පාවිච්චි කරනවා. සාමාන්‍ය ලංකාවේ ඇතැම් ප්‍රදේශවල අපි දන්නවා මේ රිවර්ස් ඔස්මෝසිස් කියන ක්‍රමවේදයට ජලය පෙරලා ඉවරලා ටැංකි වලට දාගෙන ලොරිවර අරගෙන ඇවිල්ලා නිවාස වලට බෙදලා දෙනවා. නිවාස වලට බෙදලා දෙද්දී ආපහු ප්ලාස්ටික් බෝතලයකට හෝ කෑන් එකකට දාගන්නවා. වෝටර් ඩිස්පෙන්සර් එකෙන් තියලා ඒක පාවිච්චි කරනවා. ආපහු අර ප්ලාස්ටික් අංශු අපේ ශරීරයට එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් අතීතයේ නම් අපි පාවිච්චි කරේ කලයක් මැටි වලින් සකස් කරපු කලයක් වගේ එකක් පාවිච්චි කරා. ඉතින් දැනුත් අපිට මොඩර්න් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් මැටි ෆිල්ටර්ස් වගේ දේවල් ගෙවල් වල තියාගන්න පුළුවන් නම් මේ මයික්‍රෝප්ලාස්ටික් අංශු වලින් ඔබේ ශරීරයට ඇතිවිය හැකි හානිය අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම දෙයක් මතක් කරන්න කැමතියි. ඇත්තටම අපි දැකලා තියෙනවා දැන් මේ ප්ලාස්ටික් කඩ වැහි වැහැලා. එක නගරයක් ගත්තට පස්සේ ප්ලාස්ටික් කඩ අති විශාල සංඛ්‍යාවක් තියෙනවා වගේම ඒවල ඉතා විශාල ජනගහනයක් ඉන්නවා. අඩු මුදලට ඉතා විශාල ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන් නිසා අපේ ජනතාවත් ඒ වගේ ආයතන වලට ගිහිල්ලා ලොකු ප්‍රමාණයක් ගන්නවා. මට මේ ආයතනත් එක්ක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔබ හිතන්න ඔබ මේ ප්ලාස්ටික් දේවල් ගෙනල්ලා සතියක් දෙකක් පාවිච්චි කරලා ඔබ පරිසරයට මුදා හැරපුවාම කොයිතරම් වූ හානියක් සිද්ධ කරනවද කියලා. මේක කරන්න එපා. ඔබට ඩියුරබිලිටි එක වැඩි එකක් ගන්න යම්කිසි මුදලක් වැය කරන්න වෙයි. ඒ කියන්නේ දැන් අපි ගන්න ප්ලාස්ටික් කෝප්පයක් වෙනුවට වීදුරු කෝප්පයක් ගන්න ගියාම මුදල වැඩි වෙයි. නමුත් ඒක ඔයාට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වගේම ඔයාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙනවා, පරිසරය ආරක්ෂා කරලා දෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්ලාස්ටික් වලට නම් අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාවලියක් ආරම්භ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපේ මුළු පරපුරම මේ නිසා විපතටපත් වීමේ හැකියාව පවතිනවා. ඒත් එක්ක විශේෂ දෙයක් කියන්න කැමතියි. නියුට්‍රින්ෆෝ YouTube නාලිකාවේ පබ්ලිෂ් කරලා තියෙන මේ වීඩියෝ එක ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඕනම සමාජ මාධ්‍යයක් ඔස්සේ පාවිච්චි කරලා මේක ජනතාව දැනුවත් කරන්න භාවිතා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් කිසිම ගැටලුවක් ඔබට ඇති වෙන්නේ නැහැ. මම ඒකට නිදහස දෙනවා. ඔබට ඕනම මාධ්‍යයක් ඔස්සේ මේක ප්‍රචාරය කරන්න පුළුවන්. අපේ රටේ ජනතාව අපේ රට බේර ගැනීමට තමයි මේ වැඩසටහන මම කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝම අතර මේක ෂෙයා කරගෙන අපේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු. ඉතින් තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමගන්නවා. එතෙක් ඔබට සුවති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා බරාඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැම දේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද?
මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි නියුට්‍රීන්ෆෝ ඔන්ලයින් ක්ලිනික් එක තියෙන්නේ. www.nutriinfosl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.